දැන් කිරින්ගෙන් නෙවෙයි. හරකුන්ගෙන් කිරි දවා ගන්න ඕනේ. පට්ට ෆ්‍රී එකක් දැනෙන්නේ බලන්නකො හරිද? එන්න. හැබැයි හරියට එක දිගට යන්න ඕනේ. එහෙම ඇවිල්ලා අන්තිමට නතරුනේ තොරතුරුගේ. අපි කියන එකට විද්‍යුත් ව්‍යාපාරයක් කියලා. මුදලේ විකාශනය. ඒ කියන පුද්ගලයෙක් යම් දෙයකට ප්‍රවීණත්වයට ලක් වුණා. පිටි කිලෝ එකකින් පාන් ගෙඩි 10ක් හදන්න පුළුවන් කියලා. යොදන සම්පත් වලින් උපරිම නිමවුමක් ගන්න එක තමයි ව්‍යාපාරිකයෝ බලාපොරොත්තු වෙන්නේ. මල්වානේ පැණි රඹුටා. ජපානය කියන්නේ මෝටරත අපනයනෙන් ඉහළින්ම තියෙන රට. ඒ ප්‍රභේද හතර ගන්න මේ ටොපික් එකේමයි. දැන් මොළොට දාගෙන ඉවර කරන්න. මෙයාට සාපේක්ෂව මෙයා කාර්යක්ෂමයි කියනවා. මෙයා කාර්යක්ෂමයි. මේ තමයි ඇඟලුම් ආයතනයේ සමස්ත ක්‍රියාව. හොඳ අවුට්පුට් එකක් ගන්න බෑ. කාර්යක්ෂම නෑ. එයා ගන්න බටන් හෝල්ඩින් විතරයි. එක වැඩ හරියට කරන්න. බාටර් ආර්ථිකය කියන්නේ ඕකට. බාටර් ක්‍රමය කියන්නේ ඕකට. රයිට්. මේ වචනේ මම මේ කියන්න යන දේ අලවිකරණයත් අපි කතා කරනවා. ඕමාරු ප්‍රතික්ෂේප කරන්න අයිතියක් තියෙන්න ඕනේ. මේ පාර්ශව දෙකම මේ ගනුදෙනුව කරන්න කැමැති වෙන්න ඕනේ. එහෙම කෙනෙක් හම්බුනේ නැත්නම් මේ වනසට එළඹ ගන්න වෙන්නේ නැහැ. එසේ නොවන විට මේ දෙන්න අතර උවමාරුවක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? ඔය පාඩම් කරලා තියාගන්න නැහැ අපි. පෙරදාම කියන්නේ සේවාව. ෆයිනල් එක්සෑම් එකට යන්න ඕනේ ෆස්ට් එකේ. ෆස්ට් එකේ ෆයිනල් එක්සෑම් එකට යන්න ඕනේ.